රෝමි හැලෝ තාත්තා කියන්න. මල්ලි කතා කරාද? මල්ලි? අද? නෑ. ඒ අඩු මොලේට බයික් පිස්සුවක් ගහලා පාර. තව රුපියල් 50000 කඩු අලුත් බයික් එකක් ගන්න. උඹේ සල්ලි ඉල්ලයි. දෙන්න එහෙම නෑ හොඳේ. අයියෝ තාත්තා මල්ලි සල්ලි ගatti කොහොමද නොදී ඉන්නේ? පිස්සුදුමද? ඒකා බයික් එකෙන් කොහේ හරි ගිහලා තප්පයක් කඩාගත්තොත් එහෙම මං එපේ වෙහෙස් කරන්න උඹ නෑනේ ලංකාවේ. දීලා එහෙම හුවෙන්නේ නෑ මට. ඉතින් මං ගාව සල්ලි තියනවද කියලා අහපුවම මොකද කියන්නේ? එයා දන්නවද මං ගාව සල්ලි තියනවයි කියලා? මොකක් හරි හේතුවක් කියපන්. ඔය එකා වීඩියෝ කෝල් එක ගන්නේ. උඹට කෝල් එක ආපු ගමන් උඹ කියපන් උඹේ කම්පියුටරේ මයික් එක වැඩ නෑ කියලා. උතන කතා කරන්න බෑනේ. මොකක් හරි කියලා ඒ වගේ මං අරලා තියපන් ෆෝන් එක. අනේ තාත්තේ. අනේ කියන්නේ? හෙලෝ අක්කේ. අනේ අක්කේ මේ නිකන් බොරු කරන්න එපා. දැන් එකපාරට මයික් එක වැඩ කරන්නේ නැතුව ගියා. අම්මා මම ඔයාගේ අලුත් ෆිල්ම් එක කමෙන්ට් එකට දාලා ස්ලයිම් හැදුවා. මොකක්ද ඇහුණා? කන තියලා බලමු. විශාල කරදරයක් වුණා නේ මේක. ඒක කලාන්තරේ වගේ බ්‍රෂ් එකකින්. හරි ලස්සනයි. මොකක්ද ඇහෙනවනේ? ඔතේ. රොමි මට අල්ලපු ගෙදර ඩීසත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මට ඔයාව ඩිවෝස් කරන්න ඕන. ඔයා ඒකට කැමති නැත්නම් දැම්ම කියන්න. මට ඇහෙන්නේ කලින් කියන්නේ උතෙන්නේ. ඔයා කියන්නේ කියන්නේ ඔයාට අවුලක් නැහැනේ. Are we good? ඇත්තටම මයික් එක කැඩිලා වගේ. අයියේ මං ඔයාලට කියන්න හිටියේ අද උදේ ඉඳන් ඔයාගේ ලැප් එකෙන් සවුන්ඩ්ස් මුකුත් ඇහෙන්නේ නැහැ. මං හිතන්නේ සවුන්ඩ් කාඩ් එක ගිහිල්ලා වගේ. ඔයා එළියට යනවා නම් ඔය කාටරි හදන්න දෙන්න. මොකක්? උතෝර මේකේ සවුන්ඩ් එක නැද්ද? වීඩියෝ කෝල් එකේ එහා පැත්තේ කියන එක අපිට ඇහෙන්නේ නැද්ද? චන්ද්‍රපාල චොල්ලි බුලි මෙහෙනවා. එකෙක් මගේ බ්‍රෂ් එක දැම්මලු කොමෙන්ට් එකේ එකෙක් මාව ඩිවෝස් කරන්න ඕන.